තනියා මේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය. ඒ වගේම තමයි දළදේශීය නිෂ්පාදනයෙන් සිට 52ක වගේ සක්‍රීය දායකත්වයක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වටට සපයනවා. එතකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ඔවුන් ලබා දෙනවා. එවැනි කර්මාන්තකරුවන්ට ස්වකීය දෙපයින් නැගී සිටින අවශ්‍ය අත්වැලක් සපයන සුවිශේෂ වැඩසටහනක් ගැනයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක නියෝජිතයින් පිරිසක් සමග ශ්‍රී ලංකාව බැලුවොත් එම ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමය නැත්නම් අංක 1 මූල්‍ය ආයතනයේ වශයෙන් නම් දරන්නේ LOLC Finance. අපි සාකච්ඡා කරන්නේ අද ඒ ආයතනයත් එක්ක. ඔව් අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙලා ඉන්නවා LOLC Finance ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොන්ටිනී වර්ණකුල මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ණය ප්‍රධානී චරිත් ජාගොඩ මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. දැන් මට හිතුණා මේ අපි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සපයන සේවාවලට කලින් මොන්ටිනී මහත්මයා අපි එන්න ඕනේ මේ LOLC Finance කියන්නේ මොකක්ද? මේ තුලින් ජනතාවට සපයන සේවාවන් මොන වගේ වපසරීකද ව්‍යාප්ත වෙන්නේ? අපි සාකච්ඡාව ආරම්භ කරමු එතනින්. ඔව් මම ප්‍රවිෂ්ටයක් ගන්නම් මේ LOLC සමාගම කොහොමද ලංකාවේ ස්ථාපිත වෙන්නේ කියලා. 1980 වසරේදී මේ ආයතනය ස්ථාපිත වෙනවා ලංකා ඔරික්ස් ලීසිං සමාගම කියලා. 80 දශකයේදී ලංකාවේ හිටපු ව්‍යවසායකයන්ට තිබුණ එක ගැටලුවක් තමයි අපි කියනවා ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධනය ණය වශයෙන් ලබා ගන්න පුළුවන් කමක් තිබුණා. නමුත් මේ ණය ලබා ගත්තට පස්සේ මේ ව්‍යාපාර වැඩි දියුණු කරන්න යන්ත්‍ර සූත්‍ර සහ වාහන අවශ්‍ය වුණා ඒ කාලේදී. නමුත් මේ ගන්න කාරක ප්‍රාග්ධනය යන්ත්‍ර සූත්‍ර සහ වාහන වලට යෙදෙව්වම ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු කරගැනීමේ යම් අපහසුතාවයක් තිබුණා. මෙන්න මේක දැකලා තමයි ජපානයේ ඔරික්ස් සමාගම සහ ලංකාවේ ස්ථාපිත කරන LOLC කියන නම. ඒ කියන්නේ ලංකා ඔරික්ස් ලීසිං සමාගම හුදෙක්ම යන්ත්‍ර සූත්‍ර සහ වාහන ලීසිං ක්‍රමයට ලබා දීම සඳහා ලංකාවේ මේ හඳුන්වා දීම කරනවා. ඒ 1981 ඒ පටන් ගත්ත ගමන 2002 අවුරුද්දේදී ලංකා ඔරික්ස් LOLC Finance නමින් සම්පූර්ණ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත කරපු ඒ යටතේ ව්‍යාපාරය කරන් යන්න අවසරය ලැබූ සම්පූර්ණ මූල්‍ය සමාගමක් බවට පත් වෙනවා. ඉතින් එතන ඉඳන් අද වෙනකොට මම හිතන්නේ සම්පූර්ණ කාල සීමාව අවුරුදු 45ක් විතර මේ ආයතනය විවිධ ස්ථානවල විවිධ ස්වරූපයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය සැපයීම ලබා දීලා තියෙනවා. මේක තමයි LOLC අද තියෙන LOLC Finance සමාගමේ පටන් ගන්න ගමන. දැන් මම කැමති චරිත් ජාගොඩ මහත්මයා වෙත යොමු වෙන්න. ලීසින් සහ ණය සේවාවන් ලබා ගැනීමේදී LOLC Finance සහ අනෙකුත් බැංකු හා මූල්‍ය ආයතන ගැන කතා කරද්දී අනිත් ඒ වගේ මොකද්ද තියෙන විශේෂත්වය? මම හිතන්නේ ණය ගනුදෙනු කරුවෝ විශේෂයෙන්ම සුළු ව්‍යාපාරිකයන් මේ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් මේ හැම දිනාටම සේවය සපයන්න පුළුවන් මූල්‍ය ආයතන බොහොම සීමිතයි තියෙන ප්‍රමාණය. දැන් අපි ගත්තොත් එහෙම ඉතාමත් සුළු ව්‍යාපාරයක් කරන කෙනෙක්. එතකොට ඒ පුද්ගලයාට සමහරලාට බැංකුවකට මූල්‍ය ආයතනයකට යන්න යම් ගැටලු දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමන්ගේ ආදායම කොහොමද පෙන්වන්නේ? තමන්ගේ වියදම් ඔප්පු කරලා පෙන්වන්නේ කොහොමද? තමන්ගේ ව්‍යාපාරයේ සමහරලාට කුඩා වැඩි මුදලක් ගන්න. නමුත් LOLC ආයතනයේ තියෙන විශේෂත්වය තමයි මේ පහළම මට්ටමේ ව්‍යාපාරිකයාගේ ඉඳලා ඉහළම ව්‍යාපාරිකයා දක්වා අවශ්‍ය සියලුම මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අනිත් දේ තමයි දැන් එක එක ව්‍යාපාරවලට තියෙන අවශ්‍යතාවයන් වෙනස්. අපි හිතමු ගොවිතැන් කරන කෙනෙකුට තියෙන අවශ්‍යතාවය නෙමෙයි යාන්ත්‍රික නිෂ්පාදකයෙකුට තියෙන. ඒතර මේ අවශ්‍යතාවයන් හැම එකකටම ගැලපෙන මූල්‍ය පහසුකම් තියෙන ආයතනයක් තමයි LOLC Finance ආයතනය කියන්නේ. ඒක තමයි මම හිතන්නේ අපේ තියෙන සුවිශේෂත්වය. සහ අපේ ශාඛා ජාලය හරහා ලංකාවේ හැම කොනකම ඉන්න පුද්ගලයන්ට Tamanට අවශ්‍ය සේවාවන් ගන්න පුළුවන්කම තියෙනවා.
මම හිතන්නේ චතුර සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවනේ මූල්‍ය පහසුකමක් ණය මුදලක් ලබා ගන්න යද්දි සමස්තයක් ඉදිරියට ගත්තාම දැන් ඔහු සඳහන් කරපු කාරණාත් එක්ක පැහැදිලි වෙනවා අපිට ඉතාමත් පහසුවෙන් ඕනෑම කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගැනීම හැකියාව තියෙනවා. තියෙනවා ඒ අවශ්‍යතාව සපුරා ගැනීමට දැනුම්වත් භාවයත් හරිම වැදගත්. වගකිව යුතු මූල්‍ය ආයතනයක් විදිහට මෙවැනි මාධ්‍යයක් තුලින් ජනතාව දැනුම්වත් කිරීමේ වැදගත්කම මොන්ටිනි මහත්මයා කොහොමද අපි දකින්නේ? ඔව් මං එතනට ප්‍රවිෂ්ඨ වෙන්නම්. පොඩි සංඛ්‍යාලේඛන ප්‍රමාණයක් නැත්නම් දත්ත ප්‍රමාණයක් මං කියන්නම්. අපි වැළුවොත් ලංකාවේ ජනගහනය මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වසරට නිකුත් කරපු දත්ත ජනගහනය මිලියන 22ක් පමණ වෙන ජනගහනයෙන් 75ක් පමණ ඇඩල්ස්ලා එහෙම නැත්නම් වැඩිහිටි පුරවැසියෝ. ඒ කියන්නේ මිලියන 16.5ක් විතර. මේ මිලියන 16.5න් අපි කියනවා ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එහෙම නැත්නම් මූල්‍යකරණය ඇතුළට ඇවිල්ලා ඉන්නේ 158ක් වගේ ප්‍රමාණයක්. එතකොට ඉතුරු ප්‍රමාණය මේ සඳහා යොමු වෙලා නැහැ. ඉතින් එතකොට අපි දකින්නේ මේ ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් නැත්නම් මේ මූල්‍යකරණය තුලට නැත්නම් මේ බැංකු ප්‍රවාහන පද්ධතියට බැංකු පද්ධතිය ඇතුළට ඇවිල්ලා නැති පිරිසට යම් යම් හේතු තියෙනවා. එහෙම නොවෙන්න. එකක් තමයි මූල්‍ය සාක්ෂරතාවය. ඒ කියන්නේ මේ ණය ගැනීම, ඉතුරු කිරීම, රක්ෂණ මේ වගේ දේවල් ගැන තියෙන අවබෝධය ඉතා අඩු වීම සහ ඒ සම්බන්ධ නොවීම. ඊට පස්සේ මූල්‍ය ඉතිහාසය. ඒ කියන්නේ ඒගොල්ලන්ට මම උදාහරණයක් දෙන්නම්. දැන් අවුරුදු 10ක ව්‍යාපාරයක් කරපු පුද්ගලයෙක් වයස අවුරුදු 40ක වගේ පුද්ගලයෙක් එකපාරටම ඇවිල්ලා රුපියල් මිලියන 10ක හෝ 15ක ණයක් ඉල්ලනවා. නමුත් ඔහුගේ ආපස්සට හැරිලා බැලුවම ඔහු ව්‍යාපාර කරලා තිනවා. වයසෙන් අවුරුදු 40ක් වෙලා තිනවා. නමුත් කිසිම මූල්‍ය ගනුදෙනුවක් සඳහන් වෙන්නේ නැහැ. මේක ප්‍රශ්නයක්. එහෙම විය නොහැකි. තෙවනුව මේ කණ්ඩායම නැත්තම් මේ මූල්‍ය සාක්ෂරතාවයේ නැති කණ්ඩායමට තියෙන අපකර එහෙම නැත්තම් ආදායම් මට්ටම් ඉතාමත් ඒ කියන්නේ සාමාන්‍ය බැංකුකරණය තුල නැත්තම් මේ ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එක තුල පිළිගත නොහැකි මට්ටමේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේක මේගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි මෙන්න මේ ප්‍රශ්නය හඳුනගෙන තමයි අපේ ආයතනයේ විසින් මේ ණය ලැබීම් ලබා දීම කරන්නේ. අපි දැන් බැලුවොත් රුපියල් බිලියන 290කට අධික ප්‍රමාණයක් අපි ණය ලබා දීලා තිනවා. මේ බිලියන 290 ඒ කියන්නේ මේක එකතු වෙන්නේ එක කොට්ටාසයකින් නෙමෙයි. විශාල ප්‍රමාණයේ ණය 300ක් දීලා නෙමෙයි. ඉතා කුඩා ප්‍රමාණය අපි කිව්වොත් රුපියල් ලක්ෂයේ ණය ඉඳලා රුපියල් මිලියන 100 ණය දක්වා ලබා දීලා තිනවා. ඉතින් මේ විවිධත්වය ඒ කියන්නේ මේ ණය ලබා ගැනීමේ පුද්ගලයෝ ඉන්න එක එක ආදායම් මට්ටම් ජීවන මට්ටම් හඳුනාගෙන ඒවට සරිලන ප්‍රමාණයේ ණය තමයි අපි ලබා දෙන්නේ. අපි දල වශයෙන් දවසකට ණය 800ක් පමණ ප්‍රමාණයක් ප්‍රොසෙස් කරනවා. ණය වර්ග. මාසෙකට ණය 16000ක්. එහෙම නැත්නම් රුපියල් බිලියන 16ක් 17ක් වගේ ප්‍රමාණයක් ණය ලබා දෙනවා. ඉතින් මේ ලබා දෙන්නේ මම කර කිව්වා වගේ සම්පූර්ණ එක ප්‍රමාණයක ණය නෙමෙයි. නමුත් විවිධ ආකාරයේ විවිධ මට්ටමේ තියෙන ණය විවිධ ආදායම් තලවල ඉන්න ගනුදෙනුකරුවන්ට තමයි මේ ණය ලබා දීම අපි සිදු කරන්නේ. දැන් මම නැවත වතාවක් චරිත මහත්මයා වෙත යොමු වෙනවා. දැන් මූල්‍ය ආයතනයකින් ලේසින් පහසුකමක් හෝ වෙනත් පහසුකමක් සලසා ගන්නවා නම් විශේෂයෙන්ම ගනුදෙනුකරුවන් සැලකිලිමත් වේ යුතු කාරණා මොනවාද? ඔව් තමන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන මූල්‍ය පහසුකමක්ද තමන්ට ලැබෙන්නේ කියන එක මම හිතන්නේ ගොඩක්ම වැදගත්. සමහරලාට අපි හිතුවොත් එහෙම අපි ගමු ගොවිතැන් කරන පුද්ගලයෙක්. ඒතර ඒ ගොවිතැන් කරන පුද්ගලයාගේ සමහරලාට මාසික ආදායමක් නොලැබෙන්න පුළුවන්. ඒතර ඒ පුද්ගලයාට ලබා ගන්න ණය මුදල හෝ ඒ ලීසින් පහසුකම එයාට හම්බ වෙන ආදායම ලැබෙන ක්‍රමයක් එක්ක ගැළපෙන එකක් වෙන්න අවශ්‍යයි. එහෙමත් නැත්නම් අපි හිතමු කුඩාම ව්‍යාපාරයක් කරන කෙනෙකුට එයාගේ අවශ්‍යතාවයට ගැළපෙන මූල්‍ය පහසුකමක් තියෙන ආයතනයක් වෙන්න අවශ්‍යයි මේක ලබා ගන්න. ඒත් එක්කම මම හිතනවා තමන්ට ලැබෙන ණය මුදල සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඒකේ පොලි අනුපාතය ඒක ලැබෙන වේගය කොච්චර කාලයක් ගත වෙනවද කොච්චර සංකීර්ණද මේ ක්‍රියාවලිය ඒක තමන්ට පහසුවෙන් කරගන්න පුළුවන්ද එතනින් එහාට ගිහිල්ලා අපි හිතමු ගෙවීම් කරන්න ගියාම ආපසු ගෙවීම් වලදී තමන්ට ලැබෙන සහයෝගය කොහොමද ඒක ගෙවන්න මම නගරයකට මෙන්න ඕනේද එහෙම නැත්නම් මගේ ගමේ මේක කරන්න පුළුවන්ද ඊළඟට ව්‍යාපාරවලදී විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි අපි දකින දෙයක් තමයි අනපේක්ෂිත අවස්ථාවලට මුහුණ දෙන්න පුළුවන්
එතකොට සමහරවිට තමන් අපේක්ෂා කරන ආදායම් නොලැබී යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක තමන්ගේ මූල්‍ය පහසුකම් ලබා දුන්න ආයතනය තමන් සමග කොහොමද ගනුදෙනු කරන්නේ? තමන්ට ඒකට අවශ්‍ය පිළියමක් ලැබෙනවද? මේ දේවල් මම හිතනවා ගොඩක් වැදගත් වෙනවා ණය මුදලක් ගන්න තීරණය කරන්න ඉස්සෙල්ලා. ඊට එහාට ගිහිල්ලා මම හිතනවා අපි ණය මුදලක් ගන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න අවශ්‍යයි ඒ ණය මුදල මම මොකටද යොදවන්නේ කියන එක. මුදල් යොදවන දෙයින් මට නැවත පාරක් ආදායමක් ලැබෙන දෙයක්ද නැත්නම් මම ආයෝජනයක්ද? එතකොට මේකට සරිලන මූල්‍ය පහසුකමක් තමයි මම ලබා ගන්නත් අවශ්‍ය වෙන්නේ. තවත් වියදමක් විදිහට ණය මුදලක් ලබා නොගත යුතුයි. ඒක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ පුද්ගලයා කරන ව්‍යාපාරයේ ස්වභාවය මත. ආයෝජනයක් විය යුතුයි. දැන් අපි මේ කතා කරන මාතෘකාව ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබා දෙන ණය යෝජනා ක්‍රමය පිළිබඳව අපි කතා කරන්නේ. දැන් මේ කතා කරන කාලවකවානුව හරි විශේෂයි. අපනයන ආර්ථිකයක් කරා රට යා යුතු බවට හැම කෙනෙක්ම ස්ථාවරයක් දරන මොහොතක්. එවිට කුඩා පරිමාණයේ සුළු පරිමාණයේ සහ මහා පරිමාණයේ කර්මාන්ත නගා සිටීම අත්‍යවශ්‍යයි. පහුගිය ආර්ථික අර්බුදකාරී වාතාවරණයත් එක්ක යම් ආකාරයක හෝ තමන්ගේ ව්‍යාපාර ජාලය කඩාවැටෙන ව්‍යවසායකින්ට ණය මුදලක් කියන්නේ හරි ශක්තියක් මේ වගේ අවස්ථාවකේ තමන්ගේ කර්මාන්තය නගා සිටුවා ගැනීම සඳහා. අපි එමු නැවතත් මොන්ටිනි මහත්මයා ඔබට මම මේ ප්‍රශ්න යොමු කරන්නේ. දැන් මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයන් බලගන්වන්න ඔබගේ ණය යෝජනා ක්‍රමවල පවතින දායකත්වයේ සම්බන්ධයෙන් අපි පැහැදිලි කරවා ගැනීමක් කරමු. ඔව් මම කලින් කිව්වා වගේ අපේ ණය පොත හැදිලා තියෙන්නේ විවිධාකාරයේ කොට්ටාශ වලට ලබා දුන් ණය. උදාහරණයක් විදිහට අපි සුළු හා මධ්‍ය පරිමාණ ණය ගත්තොත් අපි ණය පොතෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ සඳහා දායකත්වය ලබා තිනවා. ඊට අමතරව පුද්ගල ණය එහෙම නැත්නම් අපි කියන පර්සනල් ෆයිනෑන්ස් කුඩා ප්‍රමාණයේ ණය මේගොල්ලෝ තමයි මේ බැංකු පද්ධතියට නැත්නම් මේ මූල්‍යකරණ පද්ධතියට ඊටාම අඩු වශයෙන්ම ප්‍රවිෂ්ඨ වෙන කට්ටිය. ඔවුන්ට ඒ කියන්නේ උන්ගේ උංගාව අපකර අඩුයි. උන්ගේ මුදල් ගනුදෙනු බැංකු හරහා කිරීම අඩුයි. අපි කියන අන්බැංකබල් සෙක්ටර් එකක් කියලා. මේගොල්ලෝ එක්ස්පෝස් වෙන්නේ නැත්නම් ඉදිරිපත් වෙන්නේ නැහැ සාමාන්‍ය බැංකුකරණයට. මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඉන්ෆෝමල් සෙක්ටර් එකට තමයි මේගොල්ලෝ අනුගත වෙන්නේ. ඉතින් අපි ඒගොල්ලොන්ටත් ණය පහසුකම් ලබා දෙන්න අපි හදලා තියෙනවා. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් විදියට අපි සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් 1,50,000ක් පමණ නිකුත් කරලා තියෙනවා. මාසෙකට 2,500ක් 2,600ක් වගේ ප්‍රමාණයක් ණයපත් නිකුත් කරනවා. ඒකත් ණය ලබා දීමේ ක්‍රමයක්. රන් ණය ඒකත් ණය ලබා දීමේ ක්‍රමයක්. ඊට අමතරව ඉස්ලාමීය ණය අපි කියනවා ණය සාධනීය ෆැක්ටරි මාජින් ට්‍රේඩින් මේ වගේ අපේ ණය පොත සමාජයේ දැනට තියෙන ආර්ථිකයේ තියෙන සියලුම තලවල ව්‍යවසායකයන් තනි පුද්ගල ව්‍යාපාරිකයන් සහ විශාල ව්‍යාපාර ආවරණය වන පරිදි තමයි මේ සැකසීම කරලා තියෙන්නේ. ඉතින් අපිට මම කිව්වා වගේ මාසෙකට ණය පහසුකම් 17000ක් වගේ ප්‍රමාණයක් ලබා දෙන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ වෙනකොට. දැන් මේ විදිහට තමයි ඔවුන්ගේ ආයතනය තුළ ණය ලබා දීමේ ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ. ජනතාවට ගනුදෙනුකරුවන් විදිහට සහනදායී විදිහට තමන්ගේ වපසරිය සකසලා තියෙන. ඉතින් මෙහෙම පසුබිමක දැන් ආර්ථික තත්ත්වයත් එක්ක අර චතුර කිව්වා වගේ ව්‍යවසායකෙක් විදිහට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකෙක් විදිහට ගොඩනැගෙන්න මූල්‍ය ආයතනයකින් මේ විදිහේ ශක්තිමත් දායකත්වයක් ලැබෙනවා කියන්නේ මේක හොඳ අවස්ථාවක් ගනුදෙනුකරුවන්ට. ඉතින් ණය ප්‍රධානී විදිහට ඔබතුමාගෙන් අවසන් වශයෙන් දැනගන්න කැමති ගනුදෙනුකරුවන්ට කොහොමද සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ ආයතනය හා සම්බන්ධ වෙන්නේ? මම හිතන්නේ ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් තමයි අපේ විශාල ශාඛා ජාලයක් තියෙනවා. ශාඛා 200කට වැඩි ශාඛා ජාලයක් ලංකාවේ තියෙන. සියලුම නගර ආවරණය වෙන පරිදි, සියලුම පළාත් ආවරණය වෙන පරිදි මේ ශාඛාවක් සමග එකතු වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඊට අමතරව අපේ හොට්ලයින් එකක් තියෙනවා. ඒ හරහා තමන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඊටත් එහාට ගිහිල්ලා අන්තර්ජාලය හරහාත් අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර අපේ තියෙන පහසුකම් උන්ට අන්තර්ජාලය හරහාම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊටත් අමතරව අපේ විද්‍යුත් platforms platforms තියෙනවා. මේ platforms හරහාත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විවිධාකාර විදියට තමන්ට පහසුම ක්‍රමයේ තෝරගෙන අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දැන් මේ තවත් ප්‍රශ්නයක් යොමු කරන්න මට ප්‍රධාන මෙහෙම නිලධාරීතුමන්ට කෙනෙක් කර්මාන්තයක නියැලෙනවා නම් කෙනෙක්ට ණයක් ලබා ගැනීමට තැනක් හොයනවා නම් LOLC ෆයිනෑන්ස් සුදුසුම තැන කියලා කියන්නේ ඇයි? ඔව්.
මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ සමාජයේ දැනට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපේ මූල්‍ය සමාගමකින් ප්‍රශ්නයකට තමයි විසඳුම් හොයලා දීලා තියෙන්නේ. මොකක්ද මේ ප්‍රශ්නය? අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ථීර ඒ කියන්නේ බැංකු පද්ධතියට ඇතුළත් නොවූ ඇතුළත් වූ ගනුදෙනු කරවන්නට ඕන තරම් තැන් තියෙනවා, අවස්ථා තියෙනවා මේ ණය ලබා ගැනීමට. අපි මේ ඒකලට කොහොමත් අපි හරහා ඒ ණය ලබා ගන්න පුළුවන්. නමුත් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ බැංකු පද්ධතියට ඇතුළත් නොවූ අය. ඒගොල්ලොන් ඇතුළත් නොවූ අයකින් අපි දකින සමාජයට ඒගොල්ලොන්ට වෙන්න පුළුවන් ඉතාම ලොකුම හානි තමයි අවදිමත් මුදල් මූලාශ්‍ර සඳහා ඒගොල්ලෝ යොමු වීම. ඒක ලොකු ප්‍රශ්නයක්. දෙවනුව එම නිසා තිරසාර මූල්‍යකරණයෙන් බැහැරව තමයි ඒගොල්ලොන්ට මුදල් හොයාගන්න යොමු වෙන්නේ. ඒක සඳහා අධික මිලක් දරන්න වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. අපි අස් දෙකෙන් දකිනවා ඒක සමාජයේ ප්‍රායෝගික වෙන දෙයක්. ඒ සමග ඉතා ඉහළ අවදානමක් ගන්නවා. මොකද ඒ යම්කිසි ණයක් ලබා ගැනීම සඳහා මේගොල්ලෝ අවදිමත් ක්‍රමයකට යොමු වෙලා සම්පූර්ණ ඒ කියන්නේ ඒ අවදානම සම්පූර්ණයෙන් ඒගොල්ලෝ තනියෙන් ලබා ගන්නවා. ඊට අමතරව ණය බර මේක දරාගත නොහැකි ණය බරක් බවට පත් වෙනවා. හේතුව ණය කළමනාකරණය කිරීමක් වෙන්නේ නැහැ. ඒකට සාධාරණ ආපසු ගෙවීමේ කාලයක් හම්බෙන්නේ නැහැ. ඉතින් අපි මේ සමාජයේ තියෙන මෙන්න මේ ප්‍රශ්නේ අඳුනගෙන තමයි අපේ මේ ණය ලබා දීමේ සියලුම ක්‍රමයන් අපි කියනවා මේක පාරිභෝගිකයව ආරක්ෂා කරන මට්ටමේ ඉඳන් ආපසු ගෙවීම මට්ටමේ ඉඳන් අපි බලලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරලා තියෙන හැටියට තමයි ඕන ගනුදෙනුකාරයෙක්ට LOLC ෆයිනෑන්ස් සමාගම සමග සම්බන්ධ වෙලා ඒ තමාගේ ණය වේවා තැන්පතු වේවා වෙන යම් ආකාරයක ගනුදෙනුවක් වේවා සපුර ගන්න පුළුවන්. අපි හරිම විසඳුම ලබා දීලා තියෙනවා. ඒ තමයි LOLC ෆිනෑන්ස් ආයතනයේ විශේෂත්වය. ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර ලංකාවේ අංක 1 මූල්‍ය ආයතනයේ විදිහට ඔවුන්ව හඳුන්වා දෙන්නට පුළුවන්කමක් ඇති වෙලා තිබෙන්නේ අන්න ඒ කියන පසුබිම නිසාවෙන්. ඉතින් අපි අද දවසේදී කතා බහට එක් කරගත්තේ LOLC ෆිනෑන්ස් සමාගමේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ණය ප්‍රධානී චරිත් ජාගොඩ ඒ වගේම ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොන්ටිනී වර්ණකුල යන මහත්වරුන් දෙදෙනාව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග කතා බහට එකතු වුණාට.